පහුගිය දවස්වල වාර්තා කරන නේද ප්‍රවෘත්තියක් ඉමුනෝග්ලෝබින් ගැන. ඒ ඉමුනෝග්ලෝබින් රටේ හරි ප්‍රසිද්ධයි. අපි මේ රටේ ఔෂධ එන්නත් කොච්චර පාවිච්චි කරනවද? ඔක්කොම වඩා টොප් එකේ තියෙන ඉමුනෝග්ලෝබින්. ඉමුනෝග්ලෝබින් ගෙන්නපු ක්‍රියාවලිය ඒක අතිශය දෝෂ සහගතයි. ඒ කාලේ අපේ රටේ සාමාන්‍ය ක්‍රමවේදයට ඖෂධ ගෙන්නන ක්‍රමයක් තියෙනවා. හදිසි අවස්ථාවකදී ඖෂධ ගෙන්නන ඒත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන්ම බැහැරව බලපෑම් සහගතව තමයි මේ ගනුදෙනු සිදු වෙලා තිබෙන්නේ. ඒක දැන් අධිකරණ විභාගෙමින් පවතිනවා. එතකොට දැන් එහෙම කෙනෙක් වැරදියට ඉමුනෝග්ලෝබින් ගෙනල්ලා වංචාවක් කරයි කියන එකෙන් අදහස් වෙනවාද ඉමුනෝග්ලෝබින් අපි ගෙන්නන්න ඕනේ නැහැ කියන? ඒකක් නෑ. ඊට පස්සේ තමයි ඉමුනෝග්ලෝබින් ගෙනාවා. හැබැයි යමෙක් ඒක වාර්තා කරනවා නම් අර ඇමතිවරයාට හිරේ නඩු පැවරිච්ච ඒ ඇමතිවර නඩු වැටිච්ච ඉමුනෝග්ලෝබින් යලිත් ගෙනල්ලා කියලා. ඒක අදහස මොකක්ද? ඒ කියන්නේ අර වකාරි ඒ හොරාට ගෙන්නපු හරි ඒ ප්‍රමිතියෙන් තොර හරි ඉමුනෝග්ලෝබින් මෙන්න ආයෙ ගෙනල්ලා. ඇයි එහෙම වාර්තා කරන්නේ? මොකක්ද ඒකේ පරමාර්ථය? කාට ගහන්නද? කවුරු අවස්ථාවකටපත් කරන්නද? මොකද ඒ කියන්නේ අර ඕනනම් සාදිස් ගුරුනාන්සේ අම්බලන්ගොඩ ඉඳලා කොළඹට නාටකම් පෙට්ටිය අරගෙන ආපු විදියට නිවුස් වාර්තා කරන්න පුළුවන්. ඒක අර්ධිනවනේ ගොඩක්. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. ඒ මොහොතේදී නිවුස් එකක් තියෙනවා. ඒවා මේ එකට එකතු කරලා වාර්තා කිරීම වාර්තා කරන්නේ නෙවෙයි. ඔබ ආපදාවිත් කළා. ඉන්දියානු සාගරයේ අවස්ථා කිහිපයකදී 15 වායු ගෝලයේ ගැළපීම් කිහිපයක් ආවම කාලන විද්‍යාඥයන් ඒ අවස්ථාවේ ඒ தත්ත්වය කියනවා. එතකොට මේ 3-4 එකතු කරලා එක ප්‍රවෘත්තියක් හදලා පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණ ජනතාවගේ මනසට යන්නේ විකෘති සාගත ප්‍රවෘත්තියක්. මේවා විහිළුවට කරන වැඩ නොවේ. ඒවා විහිළුවක් හෝ සෙල්ලමක් හැටියට ගන්නත් අපි සූදානම් නැහැ. ජනමාධ්‍යවේදියෙක් අපිට වාර්තා කරා. ඒක නිසා අපි ප්‍රචාරය කරා කියන්න අත පිහිදා ගන්න බෑ. මොකද අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබා දීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය. ඒ ලයිසන් එක ලබා දීලා තියෙන තාවකාලිකව ටෙම්පරරි ලයිසන් එකක්. අවසනාවකට අපේ රටේ ගොඩක් ෂේර්ස් වල නියාමනයක් තිබ්බට ජනමාධ්‍ය ලයිසන් එක ගත්තට පස්සේ ගත්තම තමයි දැනට. ටෙම්පරරි වුණාට ඒක අලුත් කිරීමක් මොකක්වත් නැහැ. ඒ නිසා ටෙම්පරරි ලයිසන් එක තියාගෙන ඉන්නවා. ඒ ලයිසන් එක දෙනකොට තියෙනවා මෙන්න මෙහෙම. කන්ඩිෂන්ස් කීපයක් තියෙනවා. The license may be revoked by me යන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා on following grounds කියලා තියෙන එකක් තමයි detrimental to the interest of public health. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් ඒ ලයිසන් එක යලි කැඳවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ඒක ඒ ලයිසන් එකකින් මේ අය පොරොන්දු වෙලා තමයි බාරගෙන තියෙන්නේ. හැම විෂයක්ම එහෙම දාලා නැහැ. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් කියනවා මහජන සෞඛ්‍යයක් කියලා. ඒ නිසා මෙතනින් එහාට කවුරු හරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සාගත ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැන් අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක පමණයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දීලා තියෙන කොන්දේසි අපි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. ඒක කරන්නට ඕනේ.